අඳුරු වැවේ රහස දෙවන පරිච්ඡේදය පළමු හෝඩුවාව දෙවන කොටස ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් පිටත පැමිණි අවිෂ්කගේ සිත තව තවත් බර විය. ඒ වැවයට තියෙන්නේ වතුර විලක් නෙවෙයි. මාලිනී කිව්වේ ඒ වචන ඔහුගේ හිතේ නැවත නැවතත් ඇසුණි. ඔහු නොදැනුවත්වම පාර අයිනේ නතර කර තිබූ කළු පැහැති ජිප් රථය දෙස බැලිය. ජිප් රථයේ වීදුරු කළු පැහැති නිසා ඇතුලේ සිටියේ කවුදැයි පෙනුනේ නැත. සෝමපාල මාමේ. ඇයි පුතා? අර ජිප් එක දැක්කද? සෝමපාල ඒ දෙස බැලූ මොහොතේ ඔහුගේ මුහුණ වෙනස් වේ. ඉක්මනට යමු. ඇයි? මෙතන නවතින්න හොඳ නැහැ. දෙදෙනා කිසිවක් නොකියා පාර දිගේ ඇවිද ගියහ. මීටර් 200ක් පමණ ගිය පසු අවිෂ්ක ආපසු හැරී බැලිය. ජිප් රථය සෙමින් ඔවුන් පසුපසින් එමින් තිබුණි. මාමේ, ඒක අපිව පස්සෙන් එනවා. සෝමපාල ගමනේ වේගය වැඩි කළේය. මම බය වුණා. උණු දේම වෙලා. කවුද ඒ අය? තාම කියන්න බෑ. හැබැයි ඔයාගේ තාත්තා මැරෙන්න කලිනුත් ඔය ජිප් එකම ගමේ දැකලා තියෙනවා. ඔවුන් ගමේ කුඩා තේ කඩයකට ඇතුළු විය. ජිප් රථය කඩේ ඉදිරි පිටින් ගොස් ටික දුරක නතර විය. එයින් කෙසෙකු බැස්සේ නැත. අවිෂ්ක ජංගම දුරකථනයෙන් ජිප් රථයේ අංක තහඩුවේ ජාරූපයක් ගැනීමට උත්සාහ කළේ. නමුත් ඒ මොහොතේම ජිප් රථය වේගයෙන් පිටත්ව ගියේය. අංකය පැහැදිලි නෑ. ඔහු කලකිරීමෙන් කීවේය. තේ කඩේ හිමිකරු වූ ජයතිලක මාමා ඔවුන්ගේ කතාවට සවන් දීගෙන සිටියේය. ඔහු සෙමින් ඔවුන්ගේ මේසේ ළඟට ආවේය. ඔය කළු ජිප් එක ගැන හොයන්න එපා. අවිෂ්ක ඔහු දෙස බැලිය. ඇයි? මීට අවුරුදු 3කට කලින් ගමේ තවත් කෙනෙක් ඔය ජිප් එක ගැන හොයන්න ගියා. ඊට පස්සේ ජයතිලක මාමා ගැඹුරු හුස්මක් ගත්තේය. එයා අතුරුදන් වුණා. තේ කඩය තුල නිහඬතාවයක් පැතිර ගියේය. පොලිසිය හෙව්වා. කිසිම හෝඩුවක් හම්බුනේ නැහැ. ඒ මොහොතේ අවිෂ්කගේ ජංගම දුරකථනය නාද විය. තිරේ දිස්වූයේ අන්නෝන් නම්බර් යන්නයි. ඔහු ඇමතුමට පිළිතුරු දුන්නේය. හෙලෝ. තප්පර කිහිපයක් කිසිම හඬක් නැත. ඉන්පසු පිරිමි කටහඬක් ඇසුණි. ඔයා ඔයාගේ තාත්තා නවත්තපු තැනින් පටන් ගන්න හදනවා. අවිෂ්ක නිහඬව ඇසුවේය. ඔබ කවුද? ඒක වැදගත් නෑ. මගේ තාත්තට මොකද වුනේ? දුරකථනයේ අනෙක් පැත්තෙන් සුළු සිනහවක් ඇසුණි. හෘදයාබාධයක් කියලා හිතන එක ඔයාට ආරක්ෂිතයි. ඒ කියන්නේ ඒක? අවිෂ්ක වාක්‍ය අවසන් කිරීමට පෙර ඇමතුම විසන්දි විය. ඔහු දුරකථනය දෙස නිහඬව බලා සිටියේය. දැන් ඔහුට එක් දෙයක් ස්ථිර විය. ඔහුගේ පියාගේ මරණය අහඹු සිදුවීමක් නොවන්න පුළුවන්. ඒ මොහොතේම ඔහුගේ සාක්කුවේ තිබූ පියාගේ ලියුමෙන් කුඩා කඩදාසි කැබැල්ලක් බිමට වැටුණි. එය ඔහු මීට පෙර දැක නොතිබූ සටහනකි. එහි ලියා තිබුණේ පරණ පොලිස් ස්ථානයේ ලොක අංක 17.